සුබෝවන් පුංචි නිවේදිකාව YouTube channel එක නරඹන ඔයාලා හැමෝටම. ඔන්න මං අද ඉන්නේ ලස්සන පරිසරයක ලස්සන තැනක. මං අද ඉන්නේ වැවක් ළඟ. වැවේ හුලං සද්දේ හින්දා මගේ කටහඬ නම් මෙච්චරම ඇහෙන්නේ නැති වෙයි. ඔන්න මම මුලින්ම ඉල්ලනවා මගේ පුංචි නිවේදිකාව YouTube channel එක subscribe කරලා like කරන්න කියලා. ඔන්න මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ ලොවට තර්ජනයක් වන විද්‍යුත් අපද්‍රව්‍ය ගැන. මේ වන විට ලොව පුරා සිටින ජනයාගෙන් වැඩි පිරිසක් තම කාර්යයන් පහසු කර ගැනීම සඳහා ඉලෙක්ට්‍රෝනික උපාංග භාවිතා කරති. එහෙත් මෙම ඉලෙක්ට්‍රෝනික උපාංග වලින් ඇතැම් ඒවා එක්වරක් භාවිතා කළ පසු නැවත ප්‍රයෝජනයට ගත නොහැකි ඒවාය. එවැනි ඉලෙක්ට්‍රෝනික හා විද්‍යුත් උපාංග ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය ලෙස සැලකේ. කිසිදා දි รา පත් නොවන ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය දැන් පරිසරයේ පැවැත්මට මහත් තරජනයක් වේ. වසරයකට බැහැර කරන ඝන අපද්‍රව්‍ය මෙන් 3 ගුණයක ප්‍රමාණයක් මෙලෙස පරිසරයට එකතු වේ. දැනට ගණන් බලා ඇති ආකාරයට වසරකට ටොන් මිලියන 40කට වඩා ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය පරිසරයට මුදා හැරේ. දැන් මං කියන්න යන්නේ අපේ මේ පරිසරයට නිරන්තරයෙන්ම එකතු වන විද්‍යුත් අපද්‍රව්‍ය ගැන. පළවෙනි එක තමයි සංයුක්ත තැටි. ඊළඟ එක ප්‍රදීප්ත පහන්. ඒ වගේම රූපවාහිනී යන්ත්‍ර, ගණක යන්ත්‍ර, රේඩියෝ, ට්‍රාන්ස්ෆෝමර්ස්, විද්‍යුත් යතුරු පුවරු, කැමරා, පරිගණක, වෛද්‍ය උපකරණ, ජංගම දුරකථන වගේම වියලි කෝෂ, සුසංහිත ප්‍රදීප්ත පහන්, සංයුක්ත තැටි ක්‍රියා කරවන යන්ත්‍ර වගේම බ්‍රහ්මාද්‍ර ප්‍රක්ෂේපණ යන්ත්‍ර ඒ අතර වෙනවා. ඉතින් මේවා එක්වරක් පමණක් භාවිතා කළ හැකි ඒවා. ඉතින් ඒ භාවිතා කරලා ඒ වගේ ආයු කාලය ඉවරුණාට පස්සේ අපි ඒව පරිසරයට මුදා හරිනවා. පුංචි ඔයාලා දන්නවද ඒකෙන් මේ පරිසරයට කොයිතරම් හානියක් වෙනවද කියලා? ඒකෙන් අපේ මේ පරිසරයට ඒ කියන්නේ අපේ මේ මුළු ලංකාවටම ලොකු හානියක් වෙනවා. ඊළඟට මම කියන්න යන්නේ මේ නිරන්තරයෙන් පරිසරයට එකතු වන විද්‍යුත් අපද්‍රව්‍ය වලින් අපිට වෙන අහිතකර බලපෑම්. මේවා අනිකුත් අපද්‍රව්‍ය වලට වඩා බැහැවින් අහිතකර ලෙස පරිසරයට බලපායි. උදාහරණයක් ලෙස කිලෝග්‍රෑම් 2ක පමණ මයික්‍රෝචිප් එකක් භාවිතයෙන් පසු ඉවත දැමුවහොත් එහි ඇති මූලද්‍රව්‍ය අවට පරිසරයේ සංග සංයෝජනය වී කිලෝග්‍රෑම් 26ක පමණ අහිතකර මූලද්‍රව්‍ය ප්‍රමාණයක් බිහිවීමට ඉඩ තිබේ. මේ ලෙසට අප විසින් එදිනෙදා පරිසරයට මුදා හරිනු ලබන ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය දෙස බලන විට එන් සිදුවිය හැකි හානිය සිතා ගැනීමට වඩාත් අසීරුය. මෙලෙස ඉවතලන මූලද්‍රව්‍ය හරිතාගාර වායු ඇති කිරීමට සමත් වේ. ඒ වගේම එමගින් ගෝලීය උණුසුම වැඩි කරයි. සංවර්ධිත රටවල් විසින් නිපදවන ලද පරිගණක ප්‍රමාණයෙන් 50% ප්‍රමාණයක් සම්පූර්ණ වශයෙන්ම හෝ අර්ධ වශයෙන්ම භාවිතා කිරීමට නුසුදුසු බැවින් ඒවා සංවර්ධිත නොවන රටවල් වලට නොමිලයේ හෝ සුළු මුදලකට බෙදා දෙනවා. එමගින් සංවර්ධනය වෙමින් පවතින රටවල් වල ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය රැස් කරන්නන් බවට පත් වෙනවා. ඉතින් මේ වගේ මිනිස් දිවියටත් ගොඩක් හානි වෙනවා. ඒවා ගැනයි මම දැන් කියන්න යන්නේ. පරිහරණය කිරීමෙන් පසුව ආයු කාලය අවසන් වූ ඉලෙක්ට්‍රෝනික උපාංග කසල ලෙස විවෘත පරිසරයට මුදා හැරීම හේතුවෙන් ඒවා යම් ආකාරයකින් පිළිස්සීමට ලක් වුවහොත් ඒවාගේ අන්තර්ගත මූලද්‍රව්‍ය හා රසායනික ද්‍රව්‍ය පරිසරය සමග මුසු වේ. ඉතින් ඒවා ආහාර දාම හරහා ගමන් කොට මිනිසාට අයහපත් ප්‍රතිඵල ගෙනත් දෙන්න පුළුවන්. මේ නිසා අනාගතයේදී මිනිසුන්ට වැළඳෙන රෝගාබාධ අතර ස්නායු පද්ධතිය අක්‍රමිතා, එන්සයිමන් ක්‍රියාකාරීත්වයට වන බලපෑම්, පිළිකා රෝග, ප්‍රජනන පද්ධතිවල අක්‍රමිතා, ආහාර ජීර්ණය කෙරෙහි බලපෑම්, ප්‍රතිශක්තිකරණය අක්‍රමිකත ඒ අතර ප්‍රධාන වේ. ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය අවම කිරීම
ක්‍රියාමාර්ග ගැනයි දැන් මං කියලා දෙන්නේ. ඉලෙක්ට්‍රෝනික හා විද්‍යුත් උපාංග අවශ්‍ය නම් පමණක් මිලදී ගැනීම අපි කරන්න ඕනි. ඒ වගේම අලුත් වැඩියා කර නැවත නැවත භාවිතයට ගැනීම. නැවත භාවිතයට ගත නොහැකි උපකරණ ප්‍රතිචක්‍රීකරණයට යොමු කිරීම. උපකරණ පරිස්සමින් භාවිතා කිරීම. අන්තිම වශයෙන් මෙම ද්‍රව්‍ය අනාරක්ෂිත අයුරින් පරිසරයට මුදා නොහැරීම. වර්තමානය වන විට අප පරිසරයට හානි පමුණු වන ප්‍රධාන කාරකයක් වන ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය බැහැර කිරීම නිවැරදිව කළමනාකරණය කිරීමද වැදගත්. එය අනාගත පරපුරේ පමණක් නොව පුංචි අපේද සුරක්ෂිතතාවයට හේතු වේ. ලොවක් කැළඹී තිබෙන මේ රසායන ද්‍රව්‍ය අපේ මේ රන් පොළව ගන්න කැමති නෑ යාළු. ඒ නිසා පුංචි අපි අද ඉඳන් වත්තන්නේ අපේ මේ ලංකාව රැකගනිමු යාළුවේ. මෙන්න මේ අවදනත් එක්ක අදට මං ගිහින් එන්නම්. ඒත් එක්කම මෙතන නොකියම බැරි දෙයක් තියෙනවා. මම මේ තොරතුරු හොයාගත්තේ අන්තර්ජාලයෙන් සහ පොත්පත් කියවලා. ඉතින් මේ තොරතුරු වල අඩුපාඩුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම පුංචි නිවේදිකාව YouTube channel එක subscribe කරලා like කරලා share කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මාත් එක්ක මේ වෙනකම් රැඳී හිටපු නැන්දලා මාමලා වගේම පුංචි යාළුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි. ඔන්න එහෙනම් අදට ගිහින්